හොඳයි. නෑ ඔකේ මාරි නෝ. ඔක මහරන්. ඔකලා මෙහාට ගන්න. ඔව් හෙට ගන්න. හෙට යනවා. යා උත්සාහ දෙන්න යන්න. ඔව්. අනේ මොකද? අන්න සකේ. ආවනික ඩඩඩඩ. ඇටි තේල චෛත්‍ය කිව්වා. ඒක තමයි. හා. ඔව්. මොකද? අල්ලගන්න දෙපැත්තෙන් නල දද්දක වගේ හොඳේ. ඔව්. දැන් මොකද? ඔව්. ඒ පස්සකට නම් ඇඟිලි ගහන්න පා. හා. දේගා වලහොටේ. දේගා වලහොටේ. නෑ. ඊරේක පරිප්පු තියෙන කට ළඟ. ඒක හොඳයි. මොකද? ඔව්. දැන් ඉතින් මොකද කල්පනාව? දැන් ඉතින් කල්පනා මෙහෙමයි. අපි අහනවා මේ වගේ වැඩකට ස්ථානයකට ඇවිල්ලා කෑ ගහලා කෙටල කඩිපුවා කවුද කියලා. අනේ ගඩොල් පාඩියෝ. මොකද? රට දිනියෝ. මොකද? පඩිකම් කඩෝ. ඔව්. මොන මගුලකටද පොළු බෙන්නේ මට මෙහෙම ඉන්න. බඩ ඩාඩියා කියලා ඉන්න පොළුත් නැහැ. ඔව්. නෑ අවුලක් නෑ දැන් පොල් ගන්න. ඒක තමයි. එහෙම නෙමෙයි. අපි වාගේ සභාවේදී වාඩි වෙන්න කියලා ආරාධනා කරනවා. අවුලක් කතා කරනවා මේ කයිද ගන්න. මොකද? මොකද? මොකද කිව්වේ? වාඩි සභාවේදී වාඩි වෙන්න කියලා ආරාධනා කරනවා. උඹ හවුදට වාඩි වුණත් කයි තුඟට මුට්ටු වේයෝ. ඒක තමයි කයිගේ භූක. ඔව්. එහෙම නෙමෙයි. සභාවේදී වාඩි වෙන්න කියනවා. වාඩි වෙන්න. ඔව්. අලගන්න. ඊටත් වැඩි වාඩි වෙන්න දෙයක් තියනවද බං? ඒක තමයි. ඕ. හැබැයි ගෙදර හිටියනම් මෙච්චර හැදෙකට ඉන්නේ නැහැ මම. නෑ ඔව්. මොකද අපේ හාන්දිපුතේ මීට වැඩිය ඇලයි. ඔව්. එළ පාටයි. ඔය ඒකට තමයි ඒකට ඉන්නේ. ඔව්. ඇල පාට කට්ටිය. ඔව්. ඒකනේ අපි ඒකටවත් නොගියේ. නේද? එහෙම නෙමෙයි. අපහාර වාඩි වෙන්න කියලා කියනවා. වාඩි වෙන්න කියලා. බත්මා කුමජාති නින්නේ. මොකද? මෙච්චර මේ මම හිතගෙන ඉන්න වාඩි වෙන්න කතා කරනවා කොහෙද යකෝ වාඩි වෙන්න? උඹ හිතන්නේ කියලා ළමයි යකෝ වාඩි වෙන්න කියන්නේ? හිතන් තමයි ඉන්නේ. හිතන්නේ නෙමෙයි නිකන් තමයි ඉන්නේ. හිතන් කියලාද කියන්නේ? හිතන් කියලාද කියන්නේ? ඔව්. ඔව්. මොකද? ගැටේ ඇලෙලා තියෙන්නේ. ඔව්. ඇලෙන්න ගියාම ඉතින් දැන් ගැලණි ගියා ඉතින්. අපි කට්ටිය නඩේ ගොඩක් ගියානේ. නඩේ ගොඩක් ගියා. කවුද ගියේ? ඕක බබා අක්කලා හිටපු ධම්ම රතු පොඩි අක්කා කල්ලානේ සලෝ අක්කා නයි අක්කා බබා අක්කා. මේ මාත්‍ය. කවුද? මේ මම්බා. කවුද? මේ මම්බා. කවුද? මේ මන්දන් නැති බං දිවියා. මේ බුදුම දිවියාවක් තියෙන මුගේ. උදේට දැක්කෝ පැටක් නැතෝ දැක්කෝ. ඔය ලොරියක ගෙනියනවා මම හොඳේ. මොකද දන්නවද? මොකද? අනේ මේ හීරම් මලයිනේ මාගේ උඹේ අයිබබා. ඔව්. කවුද මේ හිපාරුවා කියලා බලන්න. අනේ දුන්නු. අනේ පාලයන් යන කඩොල් පාලියා. දාලා. මේ අතගාන කට්ටිය වටේලා ගහිලා. අපි ලබාලට ගැහුවා. ඉතින් ඉතින් කොහොම ගහුවා? ගහුවා ඉතන උඩගේ කැත්ත දොඩ පිනවත් කර කැත්ත දොඩ රාන්ඩු කැත්ත දොඩ කැත්ත දොඩ චක් කියලා. හොඳයි. ගල්වලේ සලවකට ඔකට චූන් එක වැඩි වුණා. ඊට පස්සේ ගල්වලේ සලවක මේක උඩ නැගලා ගහුවා. උඩ නැගලා ගහුවා. මොනවාද ගැහුවේ? අපි කියන්නේ උඩ පල ගත්තා ගොඩට. හොඳයි. බිම පල ගත්තා ගොඩට. උඩ පල ගත්තා බිම පල ගත්තා දෙන්න බල මොන්දට. ඔබලම කටේ දීපරන්නේ. ඔව්. ඒක හරියන්නේ නැහැ. හරියන්නේ නෑ. ඔන්න එහෙනම් ගන්න. ගන්න බලන්න. ගල්වලේ සලවක ගහන්න. ගහන්න බලන්න. ඒ කාලේ රතු ගම්බා ඒ කාලේ සුදු ගම්බා ඉස්සර
උන්ට වෙන ඉබිලා ටීවී වල නැට්ටමක්. ඔව්. එන්න ගහනවා. ආ. ඔව් ඔව් මරවානේ. ළඟයි. ඔව්. මොකක්? ගුරුනාථයාගෙන් නෙමෙයි. ඒක තමයි ඔයාගේ ස්වරූපේ. මේ මගේද? ඒක තමයි. අනේ බලන්නකො තියෙන සිරියාව. නෑ උඩ හිටියාවත්. මොකද? බලහම පිළිහෙට පින්නා නයිකට තුන. වාසනාව. නයිකට තුනට පින්නා බෙමනකල. අන්න හරි. ඒ බෙමනකට පින්නා කිව්ටි ඇද්දක. උඩ රාජ කරුදයක් වගේ. ඇද්දකට පින්නා කිව්ටම කිව්ටම අප්පුට. ඔයින ඔස්ට්‍රේලියන් ගිම්බෙක් වගේ. නයිකට පින්නා චූටි කට. ඔව් දෙකරකට යන්න පුළුවන් කරවලේ කන ගා. කෝකාට දීපු වලල්ල. ඒක තමයි. ඒ කටට පින්නා දෙකට දෙකක් ආරමාන දලතෝඩ. ආන්න හරි. දලතෝඩ දෙකට ආරමාන පීඩි කුට්ටක ආරමාන කන්තෝඩ දෙක. ඔව් එහෙනම් කන්තෝඩ දෙකට උබින්නෝ. එහෙනම් ඕකේ වාට දුන්නේ. වාගේ දැරියවලම මෙහෙර කරගන්න. ඔව්. මොනව කරගන්න? දැරියවල මෙහෙර දුන්නා කඩ ගැටෙනවා දැරිබිය. බඩකොක් කරලා යනවා. වඩ බොක්කටල්ලෝ හත්වල දීයා. ඒක වැඩි හරියට කට්ටියක් ඉන්නවා. එහෙම නෙමෙයි. එහෙනම් ඕකට දෙලා පොඩි ලොබි කෑනේ. තියෙනවා. මේක දීපේක නම් පස්සට. ඒක වාසි. ඕක වමට ගන්න ගුවන් ඩලේ උඩට එනවා. දකුණට ගන්න ගුවන් ඩලේ යටට යනවා. එහෙනම් දකුණට කරකවන්න ඕනේ. එහෙනම් අරමුණ වැටෙන කරකවන්න. වමට කරකවන්න. බලන්න කොටයයි. ඕක කමෝනේ එන්නේ නැහැ. මල පෙරේට ඕක අල්ලලා කරනවා. ඕක අල්ලලා කරනවා. නැත්නම් මේක එකක් දෙන්න බැරිද? ඒ මොකටද? මේක නිකන් තාතයි. ඔය අලුත් එක. එනවනම් ගන්න. ගන්න බෑ. ඇයි ඒ? ගන්න කඩියෙන් එනවා. ඉයකෝ එන්නයි ඕනේ ගන්න ඕක. ඔව්. ගන්න බෑ ඔය වෙන්නද? ඔය ඉතින් අත ගන්නේ අහකට. අත ගත්තා. පාට. නොදැකී උඩ. ඒකනේ මම කිව්වේ අතේ තිබුණා කොච්චර වටිනවද ඔය අතේම තමයි කියලා ඉන්නේ. දැන් මෙහෙම කරගන්න ඇති. මොකද්ද ගිනිච්චේ? මොකද්ද ගිනිච්චේ? මොකද්ද? මොකද්ද? ඉනදා පුදුරෙන් දැලිගොනේ මරණ දුරතිය ගමුවදා එවිනදා රාගක දුරදුරේ ජීවිනේ බංගා උඩුනා අනුදුනා කියලා කරෝ මද නවනලෝ ගත ව්‍යාපිල්ලා සමනගර බග ඔබගේ පිරිපත තලදිලුනේ
දේවාලෙත් වැඩ කරනවා දේවාලෙන් පිට ගිහිල්ලත් වැඩ කරනවා මිලු කරනවා අනුන්ගේ තියෙන දෝෂ සේරම අරන් හැල දේවාලේ හිල කරනවා දේවාලේ තියෙන දෝෂ අරන් ගිහිල්ලා මේ කනත් හිල කරනවා මේ බලන්න එපා බුදුම ಜಾති අයියා මල්ලි දෙන්න කවිලා කරනවා වැඩ මේ පාර මල්ලිට නම් රෙක්ටක අයියට වැඩ ඒක තමයි ඔව් මොකද දන්නවද මොකද දැන් ඉතින් මෙන්න මෙහෙමයි කොහමද එතුමාලා මේ වැඩ කටයුතු කරනකොට පුන්නාගේ එහෙනම් දැන් මහන්සි වෙලා මම හන්දි කාලි වෙල්ලෙලි කනතු පහු කරගෙන ඇවිල්ලා මේ බඩු මුට්ටු හොයාගෙන එනකොට එහෙනම් ගෙදෙත් එන්නේ බඩගිනි වෙලා අනේ එහෙනම් ගෙදර එක්කනට කියනවා ඉන්න බෑ ඔය යකේ කන්න බඩගිනි කියලා ඉතින් ආපු ගමන් බැලුවාම පිටට හරියන්නේ නැහැ ඉතින් ඒක හින්දා කියනවා එහෙනම් කරවල කැලක් බදලා ගන්න ආල් මැට්ටේ තෙල් දාලා ගන්න එහෙනම් විතරය කොම්ලට් දාලා ගෙල්ල හැටම් විතර දිය කල්ලා ගන්න හොඳයි ඔව් ඉතින් උන්නාගේ එන්නේ එහෙම කරනකොට එහෙනම් ඒ සුවඳට පස්සේ ආම් පෙරේතෙන්ට පිටාදෙන්න ඔව් ඉතින් කියන්නේ නැතුව ඔව් ආටින් ඉඳලා බැල්ම දානකොට මේගොල්ලෝ කටක් කනකොට උන් දෙකටක් පෙළගිරිනවා අනේ ඔව් ඒ සුවඳට උන්ට කටට කෙලවුනනවා එහෙනම් ඔව් ඉතින් අන්නේ වෙලාවට බත් කෑම බත් අජීර්ණ කිරිබිව්වම කිරි අජීර්ණ මුලත් කෑම මුලත් අජීර්ණ වතුර බිව්වොත් වතුරක් දිර වෙනවා හරි අජීර්ණ දෝෂාන්තකාර ලිපටිවටක් තියෙනවා එහෙනම් ඒ අජීර්ණ දෝෂාන්තකාර වලින් ගල්මක් කරගෙන ඡායාවක් කරගෙන එහෙනම් පෙළ ගල්මක් කරගෙන ඉන්නවනම් හරි ඉන්නේ දෝෂාන්තකාරක සාදුරෙන් පූජෙන්නේ කියලා හරි මෙන්න මේ ආහාර පූජා කට්ටිය කටුව ඔව් සාදුරෙන් පූජා කරන්නයි තියෙන්නේ හරි සම්ප්‍රදීකේ නමරුකේ දිගම කරවල් මම කරන්නේ සාන්දවඩු කන කරන නාදේ පෙරල ඉබලන්නේ නඩේ අතු ගැටි ගලා පාමියම විත වෙස්ගෙන පාන්නේ මකද වෙඩි තරන්නේ කුවෙක් දෙයි කියා වේපතිනේ අකෝ අන්නගනලා කොන්දක අයා මාකද බලාදේ බලාදෙන්න
ගුරු භායත ගනුමාන නකොටගෙන එරුවේ මට දය ගුහුණු බතරගෙන චන්ද්‍ර කුමාර සෞදා නටන පදේ චන්ද්‍ර කුමාර සෞදා